අද කට්ටිය දැලිපියකින් රැවුල කපන්න පුළු ෂේව් එකක් කරගන්න, හෙයා කට් එකක් කරගන්න කලින් ඒගොල්ලන් දැලිපිය පුරුදු කරන්න අපි යන්නේ. දැලිපිය පුරුදු වෙන්නේ අද ඒගොල්ලෝ ඉස්සෙල්ලාම බැලුන් එක බ්ලේඩ් එක දාලා දැලිපියකින් ඉස්සෙල්ලාම දැලිපියේ ටෙක්නික් ටික උගන්න එක තමයි අද කරන්නේ. ඉතින් අද මේ ඔක්කොම බැලුනයක් අරගෙන දැලිපියක් ලෑස්ති කරගෙන මම අපි කියලා දීලා තියෙනවා මේගොල්ලන්ට මම කියලා දෙනවා මේගොල්ලන් දැලිපියක් හදාගන්නේ කොහොමද? දැලිපියක් තෝරගන්නේ කොහොමද? එතකොට අද ඉක්ලොහම දැලිපිය තියෙනවා. එතකොට නිවැරදිව දැලිපියක් අරගන්නේ කොහොමද? ඒ දැලිපිය කොහොමද මේ ප්ලේට් එක දාගන්නේ? ප්ලේට් එකක් දාගන්න විදියට ඒ හැම දෙයක්ම අද අපි මේගොල්ලන්ට කියලා දෙනවා. නිවැරදිව කොහොමද දැලිපියක් කඩෙන් අරගන්නේ? ඒ කියන්නේ දැලිපි වර්ග කීපයක් තියෙනවා. දැන් මේ වගේ දැලිපි තියෙනවා. හරි. එතකොට තව මේ වගේ ලොක් කරන දැලිපිය තියෙනවා. මේ වගේ ලොක් කරන දැලිපිය තියෙනවා. ඉතින් මේ දැලිපි වර්ග කොහොමද හඳුනගන්නේ? ඒකම බ්ලේඩ් එක කොහොමද ඒකට සකස් කරගන්නේ? එතකොට දැලිපිය හසුරුවන්නේ කොහොමද? භාවිතා කරන්නේ කොහොමද කියන්නේ? දැලිපියක් අල්ලන්නේ කොහොමද? මේ දැලිපිය අල්ලන විදිහ මේ හැම එකක්ම පිළිවෙලකට මුලින් ඉඳන් කියලා දෙනවා ලේසි ක්‍රමයක. ඒ කියන්නේ අපි ලොකු කතන්දරයක් යන්නේ ලේසි ක්‍රමයකට ඉක්මනින්. සාමාන්‍යයෙන් දැන් මේගොල්ලෝ එක දවසකින් දෙකකින් වගේ ඇත්ත මොහොනක පුළු සේව් එකක් කියන සම්පූර්ණ රැවුල එයා රැවුල් කට් එකක් කපන්න මේගොල්ලෝ අපි ට්‍රේනින් කරනවා. එක දවසකින්ද මේ අපේ මේ channel එක බලන මේ වීඩියෝස් බලන අපි ඔයාලා ඔක්කොටම ආරාධනා කරනවා මේ දැන් පෙලක් ආයත තියෙනවා ප්‍රශ්න රට යන්න ඉක්මනට. විදේශ රැකියාවකට යන්න. එතකොට ඉක්මනට රැවුල කපන්න ඉගෙන ගන්නවා. නැත්නම් ඉක්මනට කොණ්ඩේ කපන්න ඉගෙන ගන්නවා. එතකොට ඒක ලොකු ගැටලුවක්. අපි සහතික වෙනවා. ඕගලන්ට ඉතාම කෙටි කාලෙකින් කොණ්ඩේ කපන්න, රැවුල කපන්න අපි උගන්වනවා. හරිද? ඒකින්ද බය නැතුව වෙන්න කෙටි ක්‍රමයකින් බය නැතුව වෙන්න අපේ පාඨමාලාවට සහභාගී වෙන්න. අපි ඔයාලට ආපු මේ කාර්යය හරියට ඉෂ්ට කරනවා. ඕගලන්ගේ පාඨමාලාව හරියට කරනවා. ඔයාලට ඉගෙනීම හරියට කරනවා. කරලා හොඳ වෘත්තීමය රූපලාවන්‍ය, කේශලාවන්‍ය ශිල්පියෙක් හැටියට අපි සමාජයට ඔයගොල්ලෝ යොමු කරනවා කියන පොරොන්දුව පිට අපි මේ පාඨමාලා පටන් අරගෙන තියෙනවා. ඉතින් දැන් අද මේගොල්ලෝ ඉස්ලාම් දැලිපිය පුරනවා. ඊට පස්සේ අපි දෙනවා මෙතනින් පස්සේ ඒගොල්ලන්ට ඇත්ත මුණක රැවුලක් කපන්න. ඉතින් ඔයාලටත් අපි ආරාධනා කරනවා එන්න මේ වගේ අත්දැකීමක් ලබා ගන්න.